ඔන්න යාළුවනේ අද මේ පොඩි පරණ එකකට ඇවිල්ලා තියෙන්නේ. ජනේලෙත් ඇරලා තියෙනවා. අපි දැන් මේ බොහොම අමාරුයි මේ ඉදිරියට නම් ආවේ. ඔයාලට පේනවා කිසිම අවුලක් නැහැ. කට්ටිය නම් කියනවා මේ ගෙදර මේ අද්භූත සිදුවීම් තියෙනවා කියලා. ලෝකේ නැති එක මේ මීට දොර තල්ලු කරලා යනවා. මේ ගෙදර මේ කට්ටිය නම් හිටියා. එයාලගෙන් අපි අවසරය අරන් තමයි මෙහෙට ආවේ. ඒ කියන්නේ දැන් රැයට අමුතු සද්ද ඇහෙනවලු. භයංකර ස්වභාව ගොඩක් තියෙනවා කියලා තමයි කියන්නේ ඉතින්. අපි මොනවා ගන්නත් ඒක මෙහි ඒ බස් එකක් තියෙනවා. ඒ බස් එකේ රැයට ඇවිදින සද්ද ඇහෙනවා කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. ඉතින් දැන් අපි මේ ඉන්නවා දැන්. අද අපි බලමු අමුතු සද්දත් ඇහෙනවා. පොඩි සද්ද ඇහෙනවා. කරවල ගති තමයි තියෙන්නේ. අමුතු දේවල් තියෙන යාළුවනේ මෙහි. මම ආයෙම යාළුවත් එක්ක එයයි මමයි තමයි දැන් අපි මේ ඉන්නේ. තනියෙන් ඉන්න මේ වගේ තැනකට අමාරුයි ඉතින්. මේ පොඩ දොර ගැන පොඩ්ඩක් බලපන් මේ. කොස්ස උකට ගනින්කවා. කොස්ස ගනින්කෝ ටැකල් ගනි. වරෙන් බය බෑ. අපිට මුකුත් දැන්න පේන්නේ නැහැ. මේ ගෙදර ලයිට් වැඩක් දන්නේ නැහැ. බලමු අපි පොඩ්ඩක්. කියන්න බා. මේ පැත්ත පොඩ්ඩක් කරුල වැඩි. කෑ ගන්න එපා දෙයියන් හිමිට. කොස්ස බිම දාන්න එපා, සද්ද ගන්න එපා. වරෙන් ටක්කාලා. මේ අමුතු සද්ද එනවා. හිමිට සද්ද කරන්න එපා. ඔව් හිමිට වරෙන්. මතක් තියෙනවා පොඩ්ඩක්. කවුරුත් නැහැ කිව්වා. අපි යමු. කොස්සරම් වරෙන්. මේක තමයි හොඳම දර්ශනය. එයාලා කියපු දෙන්නේ මේ කෙටි පැඩිච්ච කෑන් එක මේ ගෙදර කුලියට දුන්න කෙනා. දුන්න දවසින් තිබ්බලු. මේ ගෙදර කුලියට දුන්න කලු. ඒ කුලියට දුන්න එක එයාලගේ මේ බස් එක එයාලා අඳුරන කෙනෙක් ගාමට යනලු. එයාලා මේ මොකද්ද මේ බස් එක මෙහෙට දාලා යන්නේ. ඔය සුවිච් එක දාලා බලන්න. පොඩ්ඩක් අඳුර වැඩි වෙලා ගියා. සුවිච් එක දාන්න බෑ. ඔය සුවිච් එක වැඩද බෑ. වව්. ස්විච් ඔෆ් කරන්න. සද්ද නම් වැඩි හොඳටම. මේ හැබැයි බඩු සීනුවේ තියෙන්නේ. අපි දැන් යන්න ඕන මං හිතන්නේ. මේ කිසිම දෙයක් නම් අපිට වෙවුන්නේ නැහැ. අමුතු සද්දත් එනවා. මොකක්ද ඒ සද්දේ? මේ වරෙන්. කොස්සගනි ටකල කොස්සගනි. මොකක්ද ඒ සද්දේ? මේ පැත්ත කරුළුනා. පොඩි දුර වෙලා වරෙන් බා. පොඩි දුර වෙලා. ඔය කොස්ස තියපන් යකෝ. යකෝ නිපා යකෝ. මාව වීර ගනි. සුදු පාට දැක්කා. ඌ බං. මම නම් දැක්ක බං උඩටම දැක්කා. ඌ යාළුවනේ.
ඔන්නම් පොට යාළුවනේ මේ තමයි හෝල් නන්දනේ එහෙනම් යාළුවනේ ඔයාලට සුබකම මේ වගේ දෙයකට නම් ආයෙ මුණ දෙන්නේ නැහැ ඒ දොර වැහුණ එක නම් පොඩ්ඩක් අద్భుතයි යාළුවෝ අපි තුමු යාළුවනේ සුබකම පුළුවන් නම් ලයික් එක දාන්න සබ්ස්ක්‍රයිබ් කරලා දාන්න මේ වගේ ඒවා නම් එන්නේ හොඳයි නම් කියන්නේ යාළුවනේ